නැව් 3කට එන්න කියලා. එකක්වත් ගන්න සල්ලි නැහැ. නැව් 3කට එන්න කියලා මුහුදේ කඹ දාලා බැඳලා නැංගුරන් දාලා. නැංගුරන් දාලා නවත්තලා තියෙනවා. දැන් දවස් 3කට උඩදී කියනවා රැඳවුම් ගාස්තු. ඒ පිට රටින් ඇවිල්ලා නතර වෙලා ඉන්න තප්පර ගානට ගෙවන්න ඕනේ. ප්‍රමාද කාලේ ඩොලර් බිලියන 600ක්. ආයෙ තෙල් නැවක් ගන්න තිබ්බා. මේ මාගේ මහා මෝඩ රැළකටනේ මේක දීලා තියෙන්නේ. මහා මෝඩ රැළකට මේක දීලා තියෙන්නේ. මේක අද පටන් ගත්ත රෝගයක් නෙමෙයි. දීර්ඝ කාලයක් මුළුල්ලෙහිම මේ රටේ පවත්වගෙන ආපු ක්‍රමවේදයේ තියෙන වැරද්ද. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම වැරදි පාරක ඇවිල්ලා තියෙනවා. ආමුදුරුවරුත් වැරදි පාරක දාවේ කියලායි. ආමුදුරුවරුත් යන්නේ වැරදි පාරක ලෞකික රාගික කෙලෙස් බර ලෝකේ. ගිහියන්ටත් එහා ගිහිල්ලා දැන්. ගිහියන්ටත් එහා. ඒ තරම් සුර සැප හොයනවා අප්පා. පාලකයා ඕනෑ හැඩතල දාලා ඉවර වෙලා. එයාගේ ලෞකික රාගික කෙලෙස් බර ලෝකයට පාර කපනවා. ඔබ ඒක අස්සද්දලා මල් දාලා බුමුතුරුණු දාලා සැපසේ වඩම්මනවා. ඒක නිකලේ. ඒකේ ප්‍රතිඵලෙ මේ භුක්ති විඳින්නේ. වසර ගණනාවක් මුළුල්ලේ දශක ගණනාවක් මුළුල්ලේ අපි කරගෙන ආපු මෝඩකමේ ප්‍රතිඵල. තව මීට එහා යන්න පුළුවන්. අද මේ කතා කරන වෙලාවේ මේ දේශනේ වෙලාවේ අපි ගෙවන මේ වටපිටාවටත් වඩා අමාරු බැරෑරුම් එකක් ඉස්සරහ තියෙයි කියලා මට පේනවා. ලේසියෙන් බෑ පුතා මේක විසඳ ගන්න. ඒ තරම් අමාරු මට්ටමක තියෙන. කන්න නැතුව දුක් විඳින්න වෙයි. යන්න එන්න මෙහෙමවත් නැති වෙයි. ඉන්න හිටින්න අමාරු වෙයි. දරුවන්ගේ අනාගතේ මීටත් වඩා කඩා වැටෙයි. දැන් අර ශිෂ්‍යත්ව ලියපු ළමයි මාස දෙකක් ගෙදර. ඉස්කෝලේ තව හම්බෙලා නැහැ ශිෂ්‍යත්ව පාස් වෙච්ච ළමයිට. ඉස්කෝලේ හොයා දෙන්න වැඩේයි වෙලා තියෙන්නේ. ඇමතිවරුන්ටත් පන්න ගහනවා. ඇමතිවරු හර්ස් වල යනවා හැංගිලා. අය කොහෙද අධ්‍යාපනයේ නගා හිටුවන්නේ? කොහෙද රට නගා හිටුවන්නේ? කරපු බලු වැඩ හින්දානේ පුතා හැංගිලා යන්නේ නැත්නම් හැංගිලා යන්න ඕනේ. එලිමානේ ගියා කිව්වා. පුතුම හොරා කෑමක් කඩවල් වල මුදලාලිලා හොරා කෑවේ. හිතූ ගණන් පුතා බඩු පාරිභෝගික අධිකාරියක් නැහැ රටේ. ඒක අධිකාරියක් වන්නේ නැහැ. පාරිභෝගික අධිකාරිය ඇත්තෙම නැහැ. මුදලාලි තමයි අධිකාරිය. එයාට හිතිච්ච ගානට බඩුව වික්කන්න වෙනවා. මම අහගෙන හිටියා පෞගිය කාලේ මැතිවරණ වේදිකාවක කියනවා අපි අලුතෙන් සමෘද්ධි අලුතෙන් දීලා 6000ක් අලුත් හිඟන්නෝ 6000ක්. කොහොමද පාලකයාගේ පාලන තන්ත්‍රය? කොහොමද රාජ්‍ය සේවයේ තිබෙච්ච උත්තරීතරත් වැඩේ වෙලා නැහැ පුතා. වැඩේ පල්ලෙහා වැටිලා. නේ පවතින රජයට බැන රටේ මිනිස්සුන්ට බැන ඉදම පාළුවට ඇරලා අතපොරවාගෙන හිටියාට පුතා කණ්ඩ හම්බෙන්න. ඒ මිනිස්සුන්ට කණ්ඩ තියෙනවා වසර 250කට. සමහර අයට තියෙනවා අවුරුදු 4500 කණ්ඩ. මේ භවයේ මැරිලා ආපහු ඉපදිලා ඊළඟ භවයේ මැරිලා ඉපදිලා ඊළඟ භවයේ මැරිලා ඉපදිලා භවගාමී ජීවිතේ පුතා භවයන් 7-8ක් මැරි ඉපදී කණ්ඩ හම්බ කරලා තියෙනවා. රටවැසියා විකුණලා. අපි ණය නෑනේ. අපි ණය නෑ. අපි වතුර ගත්තේ සල්ලි වලට, තෙල් ගත්තේ සල්ලි වලට, ලයිට් ගත්තේ සල්ලි වලට, අධ්‍යාපනය ගත්තේ සල්ලි වලට, පාරේ ගියේ සල්ලි වලට, සියලු දේ අපි ලබා ගත්තේ සල්ලි වලට. අපි සල්ලි දුන්නා. මේ අපි ණය නෑනේ. කොහොම අපි දීපු සල්ලි? කොයි අපි දීපු සල්ලි? අපි දීපු සල්ලි උන්වරා කෑවා. ඒකට වෙලා තියෙන්නේ. ඒ හින්දා පුතා ඒ අයට බැන අපි බුදියලා හරියන්නේ. අපි හම්බ කරගන්න ඕනේ අපිට. දැන්වත් පාඩමක් ඉගෙනගෙන. අනුන් දිහා බලාගෙන ඉන්න නැතුව වීරිය කරන්න. සම්පත් නැති රටක්ද මේ? ලෝකේ වැඩිම සම්පත් තියෙන රට. ලෝකේ වැඩිම වැව් තියෙන රට. හොඳම මානව සම්පත ඉන්න රට. පින්වන්ත මානව සම්පත මේ රටේ. ඇල දොල ගංගා කෙත්වතු තුරුලතා පිරුණු රට. ස්වභාවික පෝර මී මඩලේ අඩි 20ක් 25ක් හාරනකම් රන්වන් පස්තට්ටු රතු දුඹුරු. ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා මම බලන්න හිටියා. ගිනි වැදිලා ගිනි කඳු පුපුරලා ගලා ගිය ලෝ දිය මිදිච්චි ඝන ගල් තට්ටුව ගලෝලා ඒක අරන් ගිහිල්ලා මුහුදායින්ට දාලා තියෙන ගස් කොළන් වල අතු ඉති කිනිති අඹරනවා. සත්තු මල පහ කරන ජරාව එකතු කරනවා. මිනිස්සුන්ගේ ජරාවත් එකතු කරනවා. එකතු කරලා ඒවා ඔක්කොම වියලලා කුඩු කරලා අර මහ පොළොවට එකතු කරනවා. එකතු කරලා ඒකේ භවභෝග වවනවා. අපිට පුතා එක දිගට අඩි 20ක් 25ක් රතු දුඹුරු පස් අය ගලවන්න ගල් ගෙඩි ඕනේ නැහැ. කලවම් කරන්න පොහොර ඕනේ නැහැ. හැදෙනවා සරුසාරව. හැබැයි අපි මොන තරම් ගැටිද බලන්නකො. ඕස්ට්‍රේලියාවෙන් එවන ඇපල් 365 දවසේම කනවා. මාස 4යි 5යි ඕස්ට්‍රේලියාවේ භවභෝග හැදෙන්නේ. අනිත් කාලේ හැදෙන්නේ නැහැ. අර මාස 4-5 කාලය ඇතුලේ වවා ගන්නා සියලු භවභෝග ඕස්ට්‍රේලියාව මුළු ලෝකෙටම දෙනවා පුතා. ඕස්ට්‍රේලියාව ලෝකෙටම දෙනවා. මිදි, ඇපල්, දෙහි, දොඩම්, නාරං, කිරි. ඒගොල්ලෝ රටින් පිටට දෙන ප්‍රධානම දේවල්. රට බලන්නකො මොන තරම් ලස්සනද. මොන තරම් සෞභාග්‍යද කිය. සම්පත් නැහැ. සම්පත් නිර්මාණය කරමින් වුන් ජය ගන්නවා. අපිට සම්පත් තියෙනවා. තියෙන සම්පතෙන් ප්‍රයෝජනයක් ගන්න අපි වීරිය වඩන්නේ. දැන් මේ අවුරුද්දේ මුලදී මම අහ ගන්න හිටිය
ඇමතිවරයෙක් කියනවා මහා ලොකුවට පිරුවට ඇඳගෙන මේක අමන් ඉන්න තැන කිව්වේ නෑනේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අපි අලුතෙන් පොලිසි 600ක් එකතු කෙරුවා කියලා කිව්වා. අර ළඟ හිටපු උන් අප්පුඩි ගහුවානේ මේකයි ගොන් කතාවට. මේකගේ ගොන් කතාවට අප්පුඩි ගහ. පොලිසි 600ක් හදන්න නෙමෙයි වහන්න ඕනේ. රට සෞභාග්‍ය නම්, රට සාමකාමී නම්, රට ස්වයංපෝෂිත නම්, රට ආධ්‍යාත්මීය නම්, රට පින්වන්ත නම් පොලිසිය ඕනේද? පොලිසිය ඕනේ. පොලිසි දැම්මේ අපරාධ වැඩි හින්දා ලංකාවේ. කෝ අධ්‍යාපනයේ, කෝ සිල්ගත් උපාසක උපාසිකාව, කෝ භාවනා කරන්න ගියපු අය, කෝ ධාතු ප්‍රදර්ශන වල පොලිමේ හිටපු අය, කෝ පිච්චමල් පූජාවේ හිටපු අය, කෝ නෙළුම් මල් පූජාවේ දාස්පතියා මල් පූජාවේ පෙරහැරේ හිටපු අය කෝ නෑ නේද? බොරුවක් නේද මේක? මායාවක්. මිනිසුන්ගේ අස රවට්ටනවා. කවුද රවටෙන්නේ? රවටෙන්නේ තමන්මයි. මං කැමති මේ ඉන්න නාකි පාලකයෝ ඔක්කොම අයින් කරලා පින්වන්ත ජව සම්පන්න නැවුම් පරපුරකට මේ ලංකාව බාර දීලා වංකනාසික තිස්ස රජුරුව මැරුණාට පස්සේ ගජබා කුමාරයා රජ වෙලා ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත කෙරුවා වගේ හොඳ පරපුරකට මේක බාර දීලා කරගෙන යනවා නම් මං හරි කැමති. මේ නාකියන්ගෙන් ඇති වැඩක් නෑ රටට. හැම රාජ්‍ය සේවකයෙකුටම පෙන්ෂන් තියෙනවා. පරිපාලනයේ ඉහළම ඉන්න, පාලනයේ උඩම ඉන්න නාකියන්ට පෙන්ෂන් නෑ. මැරිලා ගියාට පස්සේ පෙන්ෂන් එක දෙනවා ගෑණිට. ගෑණිත් මැරෙනකන් කන්ද. හොරාගේ වත්කොම. ඒ තරමට කාලකන්ණි රට.